හායි අද මම ඔයාලට අරගෙන ආවේ හරිම රසට මාළු කිරි හදි එකක් හදාගන්න විදිහ. අවශ්‍ය කරන දේවල් ඔක්කොම කපලා කරලා ලෑස්ති කරගෙන තියෙන්නේ. එහෙනම් අපි හදන්න පටන් ගමු. මුලින්ම මම මේ වගේ පෑන් එකට මාළු ටික එකතු කරගන්නවා. ඊගාවට මම ඒකට අමු මිරිස්, ක්‍රම්පේ, කරපිංචා, සුදුලොන් ටිකක් වැඩිපුර, තක්කාලි ගෙඩි එකහමාරක් විතර එකතු කරගන්නවා. උළුහල්, කුරුඳු ඊගාවට මේ ටික වැහෙන පමණට ඔයාලට කිරි අවශ්‍ය පමණට පොල් කිරි එකතු කරගන්න. ඊගාවට කහ කුඩු, ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු එකතු කරලා මේක හොඳට කලවම් කරගන්නවා. මුලදිම ලුණු කුඩු එකතු කරගන්න මට ඒක අමතක වුණා. පස්සේ තමයි මම ලුණු කුඩු ටික එකතු කරගත්තේ. ඉතින් විටින් විට කිරි එක හොඳට හැඳිගා ගන්න. මොකද නැත්නම් කිරි ටික කැටි ගහන්න පුළුවන්. මාළු කිරි හදියකට තක්කාලි එකතු කරගන්නේදී හොඳට මේදන තක්කාලි කිරි දෙකක් විතර එකතු කරගන්න. එතකොට හරියම රසයි. ඉතින් මගේ මාළු ටික තැම්බිලා ඉවර වෙනකන් තක්කාලි ටික හොඳට තැම්බිලා තිබුණේ නැති හින්දා මම ඒක එළියට අරගෙන හොඳට තක්කාලි ටික පොඩි කරලා එකතු කරගත්තා. තක්කාලි වල තියෙන ඇඹුල් ගතිය මාළු හොද්දට එකතු වුණාම තමයි ගොඩාක් රස. ඉතින් මං එදා රෑට මෙන්න මේ මෙනු එක තමයි ලෑස්ති කරගත්තේ. මාළු කිරි හොදි හදලා රසට කට සම්බෝලයක් කටාගෙන බිත්තර තම්බලා. ඉතින් මේ විදිහට කාලා තියෙන අය මේ මෙනු එකේ රස දන්නවා. එහෙනම් මම ගිහින් එන්න. බයි.